ගොඩක් අය පුරුදු තියෙන තායිලන්ඩ් කියලාම බැංකොක් පතාය යන්නනේ. අයියෝ වේස්ට් අප්පා. ඒ කියන්නේ බැංකොක් පතාය කියලා කියන්නේ ලස්සන හරි නෙමෙයි. හෝම්ස් හේකට ලයිට් ගියා. ඔව් හොටෙල් එකට ගිහලා ලයිට් ගියා. The day 6 begins. අදත් හැමදාම වගේ රෙදි හොදලා තමයි දවස පටන් ගන්න. වන්ඩර් මාර්ට් එකට එහා පැත්තේ පේස්ට්‍රි ෂොප් එකක් තියෙනවා. අපි උදේට එතනින් කමු කියලා හිතුවේ දැන් ආයෙත් අදුර යන්න ඕනේ නැති නිසා. මේ තියෙන අද අපේ බ්‍රෙක්ෆාස්ට් එක. අද අපේ ෆස්ට් ඩෙස්ටිනේෂන් එක ජින්ජායි මාකට්. මේක fully function වෙන්නේ weekends වලට. කියන්නේ Saturday Sunday. අපිට Saturday Sunday එකක් සෙට් වෙන්නේ නැති නිසා අපි අද ආවා. මේක ගොඩක් කරනිකම් bohemian type එකේ මාකට් එකක්. මේ ගොඩක් ලස්සන ඒවා තියෙනවා කියලා තිබ්බා. බලමු අද ගොඩක් function වෙන්නේ නැති වෙයිද දන්නේ නැහැ. බලමු අපි ගිහිල්ලා කොහමද කියලාද. මේ හරියට මේ මිනිස්සු ඇවිදින්න යනවා ඒගොල්ලන්ගේ petsලා. බව්වෝ පූසෝ ඒගොල්ලෝ අරගෙන සමහර තැන්වල මම දැක්කේ ඒගොල්ලන්ට වෙනම ස්ට්‍රෝලර්ස් ඉඳන් තියෙනවා.ก็อันนี้ก็เป็นโคบาที่อ้วนอันนี้ที่คุณไม่ต้องการก็อยู่เป็นได้นานพี่ก้อยครับ ලස්සන shops තියෙනවා pricey. ඒ කියන්නේ නිකන් අර මේ මාකට් වල ගන්නවා වගේ ගන්න බෑ. pricey ඉතින් ඔක්කොම වගේ. but හරිම ලස්සන designs ලස්සන අඳුම් තියෙනවා. හරිම කියන්නේ classy wears. Very classy wears. Oh my gosh. So pretty. අද weekday එකක් හින්දා මාකට් එකේ එච්චර හැපනින් නෑ. ඒ හින්දා පිග්මන්ට් එතනින් ආවා. අද අපේ plan එක තමයි චියං මායි ටවුන් එකෙන් චියං මායි ටවුන් එකෙන් ටිකක් තව එහා තියෙන මොන් ජැම් කියන ගමට යන එක. මේ ගමන පැයක වගේ දුරකින් තියෙන ගමනක්. ඒ වගේම මෙතන අපි යන අතරේ වටපිටාව හරිම ලස්සනයි. ටිකක් ඇල්ල පරිසරයට හුරු පරිසරයක් තමයි මේ හැටි තියෙන්නේ. දැන් අපි නවතින්න ඉන්න හොටෙල් එකට ගොඩක් කිට්ටුව තමයි ඉන්නේ. පේනවනේ ඔයාලට වටපිටාව හරිම ලස්සනයි. අර හරිම අන්ඩිස්ටර්බ් ඒරියා එකක්. වලාකුළු වලට ළඟින් අපි ඉන්නවා වගේ තමයි මේ හරියදී පේන්නේ. ඉතින් අපි ගිහිල්ලාම බලමු අපි ඉන්න හොටෙල් එක කොයිතරම් ලස්සනද කියලා. මේ තියෙන්නේ අපි ආපු හොටෙල් එක. මේ හොටෙල් එකේ අපි දවස් දෙකක් නතර වෙන්න හිතාගෙන ඉන්නේ. වලාකුළු අතරක් තියෙන්නේ. මේ හොටෙල් එකේ නම ෆුදොයි හෝම් ස්ටේ. මෙන්න මෙහෙම පරිපෙළවල් වලින් බහගෙන ගිහිල්ලා තමයි අපේ විලා එකට යන්න තියෙන්නේ. මෙන්න අපේ විලා එක. ලස්සනයි. ළමයි මේක ලස්සනයි. Oh my god. මේ තියෙන්නේ අපේ ලස්සන room එක. හරිම ලස්සනයි. And that is the view. Wow. So pretty. අර තියෙන pool එක. And මෙතනින් ගියාම
අරින්න තැනක් තියෙනවා. ඒක කොහොමද අරින්නේ? ආ මේ පැත්තට. මාර ලස්සනයි. මාර ලස්සනයි. අරව නැතුව ඩිස්ටර්බ් නැතුව තිබුණා තවත් ලස්සනයි. අනිවාර්යයෙන්ම අපි ආයිසරයක් ඒවි චියං මායි චියං රායි දෙකේ දවස් ගාණක් ඉන්න. තායිලන්ඩ් කියන්නේ මට හිතෙන හැටියට එක සැරකින් ඇවිල්ලා කවර් කරන්න පුළුවන් නම් ඒරියා එකක් නෙමෙයි. ඒ තරම් ලස්සනයි. ගොඩක් අය පුරුදුලා තියෙන තායිලන්ඩ් කියලාම බැංකොක් පතාය යන්නනේ. අයියෝ වේස්ට් අප්පා. ඒ කියන්නේ බැංකොක් පතාය කියලා කියන්නේ ලස්සන හරි නෙමෙයි තායිලන්ඩ් වල. තායිලන්ඩ් වල ලස්සන හරි තව ගොඩක් තියෙනවා. අපි යන් දවල්ට කෑම සොයා. මේ කොන්කිරින්ජනුත් තියෙනවා මෙහි. මේ මලුත් තියෙනවා. සූර්යකාන්ත වගේ මල් జాතියක් තියෙන. ඒවත් තියෙනවා. ලංකාව වගේ තමයි ටිකක් විතර. ඇල්ල වගේ. මම ලන්ච් කරන්න හිතන් හිටියේ මෙන්න මේ ඈත පේන ආර්රෝන් කියන කැෆේ එකෙන්. ඒකේ මේ හොල්ට පේනවත් දන්නේ නැහැ. මේ හරියේ අසන්ට මල් තියෙනවා. මම ඔයාලට දාන්න යටින් ෆොටෝස් හරි වීඩියෝස් හරි. හරිම ලස්සනයි. මං හිතුවේ ඒ වුණාට මල් නැහැ. ඒ හින්දා අපි ඒක මිස් කරලා වෙන තැනකට යනවා කන්න. ඒගොල්ලන්ගේ මල් නැති නිසා. මුලින් තන ලොකුවට ලන්ච් ගන්න තරම් දේවල් තිබිච්ච නැති හින්දා අපි ආයි වෙන තැනකට ආවා. මේකේ නම මොන්වීබ් නග්‍රම් වගේ එකක්. NGARL මොන්වීබ් ග්‍රම් ඒක තමයි කියනවා. මේ තියෙන මෙනු එක මේක නෑ බඩ පිරෙන්න කන්න පුළුවන් දාවට. Chana මොනවද කන්නේ? අන්න කොහොමද? මේක ඇවිල්ලා fried pork and steamed rice. බසයිද? මම සෝසුට ගාලා දෙන්නකො මේ බබාට දෙන්නේ අපි Thai style noodle එකක්. එයාට ඒක සෝස් ගාලු ඕනේ. ඔපනිමෝ. right. එයා Thai style noodle එකක් දුන්නා. මම කන්නේ මිඩිස් කෑල්ලකුත් ගෑවුනා කටේ. එතකොට මම මේ කන්නේ glass noodle එකක්. මේක ස්පයිසි කියලා තිබ්බ මට අමතකුණා ඒගොල්ලන්ට කියන්න ස්පයිසි අඩු කරන්න කියලා. මට ටිකක් glass noodle එකක් කාපු නැති හින්දා මෙහෙට ඇවිල්ලා එකක් කන්න ඕනේ. නම් ගොඩක් ස්පයිසි නැහැ. අර Thai flavors තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ අපි ආස ටිකක් curry flavor එකනේ. මේවා හැම නෙමෙයි අර පියෝ ඒ මොකක් හරි තියෙන ingredient එකේ තමයි එන්නේ. ලොකුට curry flavor එකක් වෙන්නේ. curry flavor එකක් තියෙන එක තමයි කවුසයි. ආයි කොහෙන් හරි හොයාගෙන ඒක අනිවාර්යෙන් යන්න කලින් කන්නම ඕනේ. ඒක ලස්සම වේවා. හරි. ඊළඟට මේක බබාට ගත්ත fried rice එක. ඒක pork කියලා තිබ්බ. මාළයි. ඒ ලංකාවේ තියෙන fried rice එකට මෙච්චර ಜಾති දාලා දෙන්නේ නැහැ. බත් එක චුට්ටක් ಜಾති නේ. හැමෝම මේ අය ඕනේ කරනවා. ආයි කෑම වල නම් මේ කිසිම හොරයක් දරුවක් කරන ඒ දෙන ගානට සර්ව සාධාරණ කෑම ටිකක් කන්නේ හැමදෙස්සෙම මාර බබ. මේක හරියට අනිත් ඔක්කොම නිම කරලා fried rice එක. බලන්න නිකන් ඇල්ල වගේනේ. අපි නිකන් ආවේ ඇවිල්ලා බලන්න මේ හරි කොයි වගේද කියලා. අද ලොකුවට අපි වැඩ දාගෙනත් නැහැ. just relax වෙන්න තමයි අදයි හෙටයි දවස් දෙක තියෙන්නේ. ලොකු වැඩක් නැහැ. ඉතින් එහෙනම් මේ හරි නිකන් ආවේ ඇවිදින්න. මට කියලා ගන්න මේ හරිය තනිකරම ඇල්ල වගේ කියලා. කොච්චක. මේ මොකද ඔයාලට ලස්සන බව්වෙක් ඉන්නවා. මට දැන් මේ බව්ව ගාවට යන්න හිතෙනවා. චූචූ.
ලස්සන බව්වෙක් ඉන්නවා අතන. ඔයාලට පේනවද මෙයාව? ඊම බෝලයක් අය. Oh my gosh. So cute. යා නේද? ඉතිපොතේ යට අයිතිකාරයෙක් ඉන්නවනේ. හරිම ලස්සනයි. මෙතනින් බඩු වගේක් ගත්තා. අපි හොටෙල් එකට එනකොට අපිට හොටෙල් එකේ හයි ටී එකක් ලෑස්ති කරලා තිබුණා. Cheers. What is this? Soda. ඔන්න ඔහොම ටික ටික හවස් වුණා. මෙන්න අපෝ. කද්ද? දයති. නැතුව. පේනවද? දැන් වෙලාව තම 6 වාර වගේ. ඔක්කොම හොඳටම කළුවර වෙලා. හරිම ලස්සනයි. අපේම එක එක හෝම් ස්ටේස් ඒ කියන්නේ එක එක ස්ටේස් තියෙනවා. හෝම් ස්ටේස් වල ගියක් ඇතුළේ ඉන්නව නෙමෙයි. කොහොමද ලස්සන. හරිම ලස්සනයි. ඔයාලට පේනවද හසේ? ඈතම ඈත. මෙන්න හරියේ. පුංචි තරු තුනක් වගේ උඩට යනවා. මං හිතන්නේ අදත් මොනවද ලැන්ටන්ස් යවනවනේ යීපෙන් ෆෙස්ටිවල් එකේ ඊතුරු දවස් ආද්ද මම හිතන්නේ යවන අපි ගිය ෆෙස්ටිවල් එකම නෙමෙයි බට් සමහරු ආසාවට යවනනේ ඒ වගේ යවන ලැන්ටන්ස් තුනක් තමයි මම හිතන්නේ පේන්නේ. ඊට පස්සේ තමයි අපි දැක්කේ අපි හිටිය හොටෙල් එකෙත් කට්ටියක් ලැන්ටන්ස් යවනවා කියලා. ඒකට ලයිට් ගියා. First time in our life. ඔව් හොටෙල් එකට ගිහලා ලයිට් ගියා. එළිය අපේ කෑම එක වෙලා තියන්නේ හොට් පොට් කියලා ලංකාවේ කියන්නේ. අන්න එකක් තමයි වෙලා තියන්නේ. හරියටම නම කිව්වොත් පෝක් ශබු ශබු. ඔව් ශබු ශබු. ඉතින් මේ අපි දැන් හදන්න බෑ කවදාවත් හදන්න දන්නෙත් නෑ. මෙහිඳ YouTube එකෙන් ඒකත් බලලා අප්පච්චි මොකුත් පෙනුන්නේ නෑ. ඉතින් මේ YouTube එකටත් බලලා පෝක් ශබු ශබු කොහොමද හදන්නේ කියලා ඔක්කොම රෙඩි වෙලා මා ආසාවෙන් උරට ලයිට් ගියා. ලයිට් ගියා. දැන් ලයිට් ගිහලා ගොඩක් වෙලා කාලක් විතර ඇති දැන්. හැබැයි ලයිට් ගිහලා පැය කාලක් විතර මන් දන්නේ නැහැ. මේක දැන් ලොකු තැනක් නේ. අනික ගමක් වගේ. ඒ හින්දා ලොකු ඉලෙක්ට්‍රිසිටි නැතුව ඇති ජෙනරේටර් එක වැඩ කරනවා ඇහෙනවා බට් අපිට ලයිට් එනවා. හරියට එනකන් ඉන්නවා අපි මේ පොඩ්ඩක් රෑ කෑම එක හදා ගන්න. එතකන් චූචුර ගෙනාව ෆ්‍රෙන්ච් රයිස් එක කනවා අපි තුන් දෙනාම. නැවතාවම පොක් ශබු ශබු හදමු. Chef Adam තමයි මේ ලායින් කරන්නේ. Chef Lloyd. Lloyd Adam. Okay. මුලින්ම මේ ඔකේ රහ මොකද්ද කියලා බලන්න ඕනේ. තේ එකද දන්නේ නැහැ. Sure? සෝයා සෝස් එකක්. තේ එකක් නෙමෙයි නේද? නෑ තේ නෙමෙයි. රස බලන්න පොඩ්ඩක්. Sure එකටම තේ එකක් වුණොත් එහෙම. නෑ. යා. ෆිෂ් සෝස් එකක්.
ඒ වුණාට ඒක රොලක් වුණාට එකපාරට ඒකේ කුක් වෙනකොට නම් රසට තියෙන. එකෙන් 6ක් දාන්න කියලා තමයි වීඩියෝ එකේ තිබ්බේ. අපි දෙකක් දාමු. YouTube වීඩියෝ එකේ විදිහට නෑ දෙකට වැඩි පුළුවන්. නෑනේ ಜಾති දානකොට කුරට ඒ. මම මුලින් හිතන්නේ මේක තේ එකක් කියලා. ඒක තමයි මම බලන්න කිව්වා. මම හිතුවේ තේ එකක් කියලා. හරි. දැන් ඒක රත් වෙන්න ඕනේ නේ. එහෙම නේද ලොයිඩ් මහත්තයා? ඔව්. අපි දැන් හොඳින් මේක බටර් එකක් මම හිතන්නේ. බටර් එක එකට දාන්න අවශ්‍ය වෙන්නේ නැති වේ ලොයිඩ් මහත්තයා. ඒක තමයි. ඒ අතර චෝටි ලොයිඩ් හිචි ලොයිඩ් එක එක ආකාරවලින් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කනවා. මේ ආකාරයට ඒත් අපි දෙකම එක සැරේ ලොයිඩ් මහත්තයා බලාගෙන ලොයිඩ් මහත්තයා ලොයිඩ් මහත්තයා එකෙත් ගිනි දැල්ලුවා. මේ ආහාරයෙන් එක වහ ගන්න ඕනේ. ලොයිඩ් මහත්තයා වදිනවා. නෑ හොෂ් අපි සර්ජරි කරලා බරට වදිනවා වගේ. මහත්මයා ලෝභ නැතුව බටර් දැම්මම සමහරට ඔක ගැටලුවක් නැතුව දිය වෙනවා. හිචිලොයිඩ් කියන්නේ චිලොයිඩ් කිසිම සද්දයක් නැතුව ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කන්න. ඈ? හා. ඒ පොඩින් තියන්න එපා ඉතින්. පහලින් තියන්න. පෙපර් සෝස් එකක් නම් තියෙනවා නේද පෙපර් සෝස්. පෙපර්? අතු පාට? නෑ මොකක් හරි මිනිස් ලොයිඩ් මහත්තයා මේ මොනවද? මේකට ඇවිල්ලා මේ පෝක් බේකන් වගේ නේද? හිචි ලොයිඩ් පොඩක් ඉන්න පැත්තට. මොකක්ද මම හිතන්නේ ඒක බීෆ් එකක් පුළුවන්. ලොයිඩ් මහත්තයා හරියටම දන්නේ නැද්ද මොකද්ද කියලා? හරියටම දන්නේ. ලොයිඩ් මහත්තයා මේක? ඒක නම් පෝක්. මේක කලමාරි. බබා ඒව කන්න බෑ පොඩක් ඉන්න. කැම ටික හදලා දෙනකන් ඉන්න. මේක මේ සීෆුඩ් වගේ ඔක්කොම නේ. රයිට්. මට හිතෙන්නේ මේ දෙකෙන් එකක් චිකන් වෙන්නේ නැති කියලා. මේක චිකන් බ්‍රෙස්ට් වගේ කියලා හිතෙන්නේ නැද්ද ඔයාලට? අනේ පපා එපා. තාම මේක අන්කුක් වටම කන්න බෑ. කෑල්ලක් දෙන්න බෑනේ බලන්න. පඬිතුයා වගේ අදිනික. කැරට් තියෙනවා. තායිලන්තේ කාගත්ත බිම්මල් තියෙනවා. අපි අමාරුවෙන් ගිහිල්ලා ගත්ත බිම්මල් කළු පාට බිම්මල් තියෙනවා. මැජික් මෂ්රූම්. ලස්සනට කියන්න මහත්තයා. මේ මොනවද මහත්තයා මට ඒක නම් මතක නෑ. ඒ ඇවිල්ලා ජපන් ජබර. බොරු කියන්නේ පානේ. ඒකේ නම මතක් වෙන්නේ. දැන් ලොයිඩ් මහත්තයා පෝක් ටික බේකන් ටික පොඩි ස්පොට් එකක් ගියා. දානවා. මේ අපේ චූටි ලොයිඩ් මහත්තයාත් එක්ක බොහොම අපහසුයෙන් අපි ඇත්තටම මේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටික ගන්න. උකරි වැඩසටහන කරගෙන යන්නේ. කිච්චෙනවද මන්ද? ලොයිඩ් මහත්තයා ලොයිඩ් මහත්තයා චයිනීස් කැබේජ්. ඒක නෝනම් මතක් වෙන්නේම නෑ ලොයිඩ් මහත්තයා. ඊට පස්සේ සුදු පාට මෂ්රූම්. අපිට පොඩි බාධාවල් එනවා පුංචි ලොයිඩ් මහත්තයාගෙන් තාක්ෂණික දෝෂ. වහන්නේ කොහොමද? ඒගොල්ලෝ වහනවා කියලා පෙන්නේ නෑ වීඩියෝ වල. ලොයිඩ් මහත්තයා දන්නේ නැත්නම් මේක හයිට හදන හැටි. අර පේනවද පුංචි ලොයිඩ් මහත්තයා? ආයි ලයිට් ගියා. අපිට වොච් එකක් ගහගෙන
උයනවා. ඒ අන්තිමට දාන්න ඕන. නිකන් පොඩ්ඩක් ඒව හරි ඉක්මනට මේ වෙනවා. මම ෆෝන් වල ටෝච් ගහන් තමයි යන්න ඕනේ. ආද ඕඩ තමයි පුතේ හෝම් ස්ටේ කියන්නේ. හොටෙල් නෙමෙයි. අපිට පිස්සු. එහෙම ක්‍රමයකට ශ්‍රී ලාංකික ක්‍රමයකට ඔව් ලයිට් ආවා. මොනවද ආවේ? අතට ඉතින් ඔන්නෝම තමයි අපේ 6 වෙනි දවසේ ඉවර වුණේ. හෙට දවසේදී අපි යනවා ෂීප් ෆාම් එකක් බලන්න, ඊට පස්සේ ලස්සන මල් වත්තක් බලන්න. තව අපි යනවා ඔරෙන්ජ් ෆාම් එකකුත් බලන්න. Until our next travel video. Bye.